රුපියල් 800කින් රුපියල් 170ක් කෙවුව කිව්වොත් ඔයා මුලින්ම කරන්නේ අපිට බැලන කමෙන්ට් එකක් දාන එක. හැබැයි ඊට කලින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලා හැමෝටම මතකයි මීට දවස් කීපයකට කලින් මගේ Facebook page එකේ මම publish කරපු මෙන්න මේ post එක. ඉතින් මේ post එකෙන් පස්සේ මම තේරුම් ගත්තා ලංකාවේ තමයි ලෝකෙ ඉන්න කුහක මිනිස්සු ඉන්නේ කියලා. ඒ අය කියන්න කලින් ලංකාවේ trading ඔස්තාරලා දාලා තියෙන මෙන්න මේ post එකයි comment එකයි පොඩ්ඩක් අපි කියවලා ඉන්න. මේක එඩිට් එකක් අපි මේ මිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ. මෙහෙම දෙයක් වෙන්න බැරි වෙන්න හේතු ගොඩාක් දේවල් කියලා මෙයාලා ලොකු හැලී ටිකක් දාලා තිබුණා. ඉතින් ඔන්න අද මම මේ ට්‍රේඩ් එක දාපු ගෑන් ළමයාව අපේ මාළඹේ බ්‍රාන්ච් එකට ගෙන්න ගත්තා. ඉතින් දැන් අපි යාගේ Binance account එකට log වෙලාම බලමු මේක ඇත්තද එහෙම නැත්නම් බොරුද කියලා. right අපි දැන් යාගේ ෆෝන් එකෙන් Binance account එක open කරලා බලමු. Binance එකට ගිහලා බලමු. right මේ වෙනකොට මෙයාගේ account එකේ balance එක තියෙන $36. මෙයා ඒ සම්පූර්ණ ගාණ withdraw කරලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මෙයා $30කින් trading start කරලා trading කරගෙන ගියපු කෙනෙක්. trade අපේ course එක කළත් ලොකු කාලයක් වෙන්නේ නැහැ. අවුරුද්දකට අඩු කාලයක් තමයි වෙන්නේ. අපි මේ සම්පූර්ණ amount එක withdraw කරවන්නත් හේතුවක් තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු. අපි අද බලමු මෙයා මේක ඇත්තටම හොයලාද නැද්ද කියලා. අපිට ඒක බලා ගන්න පුළුවන් එයාගේ futures account එකට ගිහිල්ලා refresh කරමු පෙන්නන්න. මොකද නැත්තම් කට්ටිය කියනවා screenshot edit කරලා එහෙම කියලා කියනවනේ. position history එකෙන් අපි බලමු මේක ඇත්තද බොරුද කියලා. ඔයාලට පේනද මෙයා දාලා තියෙන ට්‍රේඩ් ඔක්කොම පොඩි ගණන් වලින් තමයි ගොඩක් පොඩි ගණන් වලින් තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ ට්‍රේඩ් එක ENSO USDT කියන coin එකට දාපු ට්‍රේඩ් එක. ඔයාලට පේනද මෙතන profit එක $23045ක් මෙයා profit කළා තියෙනවා. මෙතන ගත්තොත් return on investment එක මෙයාගේ ROI එක 14,71,825ක් 100ට 14,71,825ක් විදිහට මෙහෙම එකක් වෙන්නේ ගොඩක් කලාතුරකින්. මේක හැම වෙලාවෙම වෙන දෙයක් නෙවෙයි. අපි බලමු මේකේ profit card එක. මෙන්න තියෙන profit card එක මෙයාගේ entry price එක තියෙන්නේ 0.001 විදියට. මෙයා leverage 5න් තමයි මේ trade එක අරගෙන තියෙන්නේ. trade එක close වෙලා තියෙන price එක 2.94යි ගානෙන් තමයි close වෙලා තියෙන්නේ. ඉතින් $23,045ක් මෙයා profit කරලා තියෙනවා. $2 ගානක් තමයි trade එකට දාලා තියෙන්නේ. 100ට 14,71,825ක return එකක් මෙයා මේකෙන් අරගෙන තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ trade එකකින් මෙයා $71,71ක් profit කරලා තියෙන්නේ. කීකස්ට් එක පටන් අරගෙන මේ වෙද්දි අවුරුදු 6කටත් වැඩි. ඉතින් එදා ඉඳලා අද වෙනකන් කිසිම දවසක ඔයාලට පෙන්නපු එකම එක ස්ක්‍රීන්ෂොට් එකක්වත් එකම එක ප්‍රූෆ් එකක්වත් අපි කවමදාවත් එඩිට් කරලා පෙන්නලා නැහැ. එහෙම පෙන්නලා කියලා කවුරු ඔප්පු කරොත් අපි යන්නේ එදාට කීකස්ට් එක වහලා දානවා. Tamanට කරන්න බැරි දෙයක්. එහෙම නැත්නම් කලින් කවුරුත් නොකරපු දෙයක් තව කෙනෙක් කරාට පස්සේ ඒ ගැන ප්‍රශ්න කරන එක ඒක තර්ක කරන එක සාධාරණයි. හැබැයි ඒ ගැන හරියට හොයන්න බලන්නේ නැතුව බොරුවට මඩ ගහලා මේවා එඩිට් කරලා මේ මිනිස්සු රවට්ටන්න වගේ කතා කියන එකෙන් වෙන්නේ අපි ලැජ්ජ වෙන එක නෙවෙයි. ඒවා කියන අයම ලැජ්ජ වෙන එක. ඉතින් මේ වගේ දේවල් වෙන්නේ බොහොම කලාතුරකින්. එක්තරා විදිහකට මටත් හිතෙනවා මේක වාසනාව වෙන්න පුළුවන් කියලා. හැබැයි වාසනාව වුණත් වැඩ කරන්නේ උත්සාහ කරන කෙනෙක්ට විතරයි. ලංකාවේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න තියෙන හොඳම ඉන්ස්ටිටියුට් එක අපි කියලා මේ වෙද්දිත් අපේ ස්ටුඩන්ට්ස්ලා ඔප්පු කරලා ඉවරයි. ඉතින් ඔයත් තාමත් අපිත් එක්ක ජොයින් වෙන්න හිත හිතින් කෙනෙක් නම් අපිට මැසේජ්